හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ගොඩ කාලෙකින් පස්සේ ඔයාලව බලන්න ආවා. අදත් ලස්සනම ලස්සන ඒ වගේම ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. මේක ඇත්තටම කිව්වොත් මම YouTube පටන් ගත්ත කාලේ ඉඳලම හැම වීඩියෝ එකකම වගේ තිබ්බ ප්‍රශ්නයක්. හැමෝටම තියෙන ප්‍රශ්නයක් නිසා ඇත්තටම මටත් උවමනා වුණා මේකේ මොන ඒ කියන්නේ අනිවාර්යෙන් මේකට සාර්ථක විසඳුමක්ම දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක මෙච්චර පරක් වුණේ. ගොඩාක් අයගේ ඇසට අඳුරු වෙන බලපාන්නේ අපි නිදි මරණ එක. නිදි මරණ එක සාමාන්‍යයෙන් එක්සෑම් කාලෙදි වගේ පහුගිය දවස්වල මට නිදි මරන්න වුණා. ඒත් ඉතින් ඒ වගේ ඇස් යට විතරක් නෙමෙයි ඇස් වටේටම අඳුරු වෙනවා. ඒ ස්වභාවය ඒ වගේම අර අපේ වයසට යාමත් එක්ක අපේ අර ඒ කියන්නේ මේ ඇස් යට නිකන් අර රැලි ස්වභාවයක් වගේ ඇති වෙන්නේ. ඒක ගොඩාක් අයට ඇති වෙනවා වයසට යාමත් එක්ක. අන්න ඒ වගේ ඇති වෙන ස්වභාවයන් ඒ සියලු දේම නැති කරගන්න පුළුවන් අද මම මේ කියලා දෙන ට්‍රීට්මන්ට් එකෙන්. ඇත්තටම මට උමනා වුණේ ඔයාලගේ ගැටලුවට නිකම්ම ඔහේ විසඳුමක් දෙනවට වඩා සාර්ථක විසඳුමක්. හරියටම 100% ප්‍රතිඵල ඕනෙම කෙනෙකුට ගන්න පුළුවන්. රිසල්ට් එක 100%ක්ම ගන්න පුළුවන්. ප්‍රතිඵලදායක ක්‍රමයක්. ඒ වගේම ඔයාගේ ගෙදර තියෙන පුංචි අමුද්‍රව්‍ය ටිකක් එකතු කරගෙන මේක කරගන්න පුළුවන්. හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කරලම පෙන්නනවා මොන වගේ රිසල්ට් එකක්ද තියෙන්නේ කියලා. මගෙත් පහුගිය දවස්වල ඇස්සට ගොඩක් අඳුරු. ඒ කියන්නේ වැඩි නිදි මරන්න ඕනේ නැහැ. දවස් දෙකක් එක දිගට ටිකක් නිදි මරුවොත් හොඳටම ඇති ඇස්සට අඳුරු වෙන්න. ඉතින් ඒ ගතිය සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එකෙන්. කියන්නේ අපි වීඩියෝ එකට ගිහිල්ලාම ඊටු ටික කතා කරමු. මම කියලා දෙන්නම් මුලින්ම කොහොමද මේ පැක් එක මම හදාගන්නේ කියලා. අපි මේ පැක් එක හදාගෙන පාවිච්චි කරන අතරතුරේදී ඊටු ටික කතා කරමු. හරි. අපි බලමු මොනවද මේ පැක් එක හදාගන්න, අයි පැක් එක හදාගන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් මොනවාද කියලා. මුලින්ම ඕනේ වෙනවා කෝපි කුඩු. මේ තියෙන කෝපි කුඩු මම හැමදාමත් කියනවා වගේ කෝපි වලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒක පාවිච්චි කරපු අවස්ථාවේදීම සම ඉක්මනින්ම පැහැපත් කරන්න. ගොඩක් අඳුරු වෙන්න බලන්න. ගොඩක් අය මම දැකලා තියෙන කොච්චර ලස්සන කෙනෙක් වුණත් ඇස්යට අඳුරු වෙලා ඇස්යට හරීම විඩාබර ගතියක් තියෙනවා. ඒ වගේම අර ඇස්වල ඇති වෙන මේ මොනවාද wrinkles නිසා ඒත් මූණේ තියෙන ලස්සන ඇත්තටම ලස්සනට අර ෆීචර්ස් පේන එක නැති වෙලා යනවා. ඉතින් අන්න ඒකට තමයි අද මම මේ විසඳුම කියලා දෙන්නේ. මුලින්ම ඕන වෙනවා කෝපි කුඩු. හරිද? ඊළඟට ඕන වෙනවා පිපිඤ්ඤා යුෂ. ඇත්තටම කිව්වොත් පිපිඤ්ඤා තරම් ඇස්සට අඳුරු ගතිය නැති කරන්න පුළුවන් තව දෙයක් නැති තරම්. එච්චරටම පිපිඤ්ඤා මාරම ප්‍රතිඵලදායකයි. ඇත්තටම පිපිඤ්ඤා කියන්නේ ඇසට අඳුරු ගතිය නැති කරන්නම තියෙන දෙයක්. පිපිඤ්ඤා යුෂ ගන්න ඕනේ. පිපිඤ්ඤා යුෂ ගනිද්දී ඔයා කිසිම වෙලාවක බ්ලෙන්ඩරේට වතුර දාලා එහෙම මේ යුෂ ගන්න යන්න එපා. මම මේ ගත්තේ පිපිඤ්ඤා හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා ඒකේ හොඳට ග්‍රේට් කරලා ඒකෙන් එන ඉස්ම ටික තමයි මේ පිපිඤ්ඤා යුෂ විදියට ගත්තේ. හරිද? ඊළඟට ඕනේ වෙනවා අපිට මෙන්න මේක. අලයුෂ. අලයුෂත් ඒ විදියම තමයි අලයුෂ කියන්නේ මාරම විදියට අපේ තදින්ම කියන්නේ ගොඩාක් අඳුරු තැන් උනත් පැහැපත් කරන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ වගේම අන්න ඉන්ග්‍රීඩියන්ට් ටික තමයි අපිට ඕන වෙන්නේ මොනවාද? කෝපි කුඩු, පිපිඤ්ඤා යුෂ සහ අලයුෂ. හරි. දැන් ඔයා බලන්න කොහොමද මම මේ පැක් එක හදාගන්නේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම මම මේ භාජනය ගත්තා. ඊළඟට කෝපි කුඩු වලින් ඔයාගේ කියන්නේ ඇස් වටේ අපි මේකට ඝන තට්ටුවක් ආලේප කරන්න ඕනේ. ඒක නිසා කෝපි කුඩු වලින් තේ හැඳි දෙකක විතර ප්‍රමාණයක් මම මේකට දාගන්නවා. මම මේ හදලා බලලා මට ප්‍රතිඵල තිබ්බ විදිය තමයි මම කියලා දෙන්නේ. හරිද? කෝපි කුඩු වලින් තේ හැඳි දෙකක විතර ප්‍රමාණයක් දාගන්නවා. ඊළඟට පිපිඤ්ඤා යුෂ වලිනුත් තේ හැඳි දෙකක් විතර දාගන්නවා මම. ඊට පස්සේ අලයුෂ එක්කෙනුත් තේ හැඳි දෙකක විතර ප්‍රමාණයක්. හරිද? ඔයාලට තේරුණා නිකන් මේ දියරු ගතිය වැඩි වගේ කියලා හිතෙනව නම් ඔයාලට මේකට කෝපි කුඩු චුට්ටක් එහෙම නැත්නම් පුළුවන් මේ අලයුෂ දාන එක චුට්ටක් අඩු කරගන්න පුළුවන්. මේ කොහොම හරි මම මේ අද පෙන්නන පේස්ට් එකේ මේ ගානට තමයි අපි මේක හදා ගන්න ඕනේ. ටිකක් ඝන thick පේස්ට් එකක් තමයි මේකෙන් එන්න ඕනේ. හරිද? නැත්නම් ඇහි ගාගෙන ඉන්න අමාරු වෙන්නේ ඇහැ. ඒ කියන්නේ මේ බේරෙන්න ගන්නවනේ ඇහැට. ඒක නිසා මම මේ අද පෙන්නන මේ වගේ පින්සලක් පාවිච්චි කරන්න. මොකද මේ පරිස්සමෙන් මේ ඇහැ වටේ ගා ගන්න ඕන නිසා මේ වගේ පින්සලක් පාවිච්චි කරාම ගොඩක් ලේසියෙන් ඔයාලට මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇස් යට විතරක් නෙමෙයි ඇස් උඩ ඇස් වටේටම කළු වෙනවා. ඒ නිසා ඔයා මේක ඇස් වටේටම පාවිච්චි කරන්න. මේ වගේ පින්සලක් ගත්තම ලේසි. පින්සලක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අතින් කරගන්නත් පුළුවන්. ඒ වුණාට පින්සලෙන් ගොඩක් ලේසි මේක කරගන්න මේ විදියට. මෙන්න මේ විදියට. ඝන තට්ටුවක් මේ විදිහට ආලේප කරගන්න ඇහැ වටේම.
මේක හොදපු වෙලාවෙම ඔයාලට දැනෙනවා මේකේ වෙනස මොන වගේද කියලා පාවිච්චි කරලා. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම හොඳට මේ ඝන තටුවක් කාලයප කරගන්න. මගේ නම් ඇත්තටම අර ඇස් වලට අඳුරු ගතිය මේ ගොඩාක් දුරට දැන් නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පහුගිය දවස්වල මේ නිදි මැරුවා පාඩම් කරා ඒවත් එක්කම ඇස්සට අර ගොඩාක් මේ අඳුරු ගතියක් තිබ්බා. ඒ අඳුරු ගතිය මට ගොඩක්ම කෙටි කාලයක් ඇතුළතදී නැති කරගන්න පුළුවන් වුණා මෙන්න මේ ට්‍රීට්මන්ට් එකේ. ඉතින් මේ ඔයාගෙත් ඇස්සට අඳුරු ගතිය තියෙනව නම් මෙන්න මේක ගොඩාක් හොඳ ක්‍රමයක් කරලා බලන්න. ඉතින් කියනවට නෙමෙයි කරලා බලලා අනිවාර්යෙන් ඔයා තීරණය කරන්න මේක තව දුරටත් කරනවද ඒ විදිහට ඔයා තීරණය කරන්න මේක අනිවාර්යෙන්ම ඔයා කරලා බලන්න. මොකද අමාරු අමුද්‍රව්‍ය ගොඩාක් හොයාගන්න අමාරු අමුද්‍රව්‍ය මේ කිසිම දෙයක් මේකේ නැහැ. ඒ නිසා ඔයා අනිවාර්යෙන් පාවිච්චි කරලා බලන්න. හරිනේ. ඉතින් මගේ අත්දැකීම තමයි මම කිව්වේ. ඉතින් දැන් ඔයා මේක පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔයා මේක ඇස් වල තියාගෙන ඉන්න ඕනේ විනාඩි 15ක්. විනාඩි 15ක් ඔයා මේක මට කියන්න අමතක වුණා මේක පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න. මොකද මේ ෆ්‍රිජ් එකේ තිබ්බට පස්සේ අපිට නෝමල් මේක පාවිච්චි කරනවට වඩා මේ පැක් එක ලොකු රිසල්ට් එකක්. ඒ කියන්නේ අපිට එන රිසල්ට් එක දෙගුණකින් තුන්ගුණකින් විතර වැඩි කරගන්න පුළුවන්. මේක පොඩ්ඩක් සීත කරලා ගත්තට පස්සේ. ඒක නිසා අනිවාර්යෙන් ඔයා මේක විනාඩි 5ක් 10ක් විතර අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ යට කොටස තියලා මේ ගන්න. ෆ්‍රිජ් එකෙන් ගනිද්දි පොඩ්ඩක් අර ඝන ගතිය අඩුයි වැඩි වගේ නම් ඔයාලට පොඩ්ඩක් මේ පිපිඤ්ඤ විෂ දාලා ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. කොහොම හරි නිතරම අපි ෆෝන් දිහා ලැප්ටොප් එක දිහා හිම බලාගෙන ඉද්දි ඇස් වලට මාරම වෙහෙස කරගතියක් ඇති වෙනවා. අන්න ඒ වගේ දේවල් ඇත්තටම මේකෙන් එවෙලෙම නැති කරගන්න පුළුවන්. මේක අර ගාගෙන ඉන්න වෙලාවට මාර සනීපයක් දැනෙනවා. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ බලන්න හොඳට මේ ටයිට් වෙලා තියෙන්නේ ඇස් වටේට. මේක මම ටක් ගාලා ගිහිල්ලා මුණ මේ හොදගෙන එන්න. මේක හොදද්දී ඔය විශේෂයෙන් මතක තියාගන්න කිසිම වෙලාවක ඇස් වටේ අපි අයි ඒරියා එක අපි ස්ක්‍රබ් එකක් කරත් පැක් එකක් කරත් මේ වගේ දෙයක් කරත් කිසිම වෙලාවක අයි ඒරියා එක අපි ස්ක්‍රබ් කරන්නේ නැහැ. නිකම්ම පිරිසිදු ජලයෙන් සෝදලා ඉවත් කරන එක විතරමයි කරන්නේ. ඔයා ඒක හොඳට මතක තියාගන්න. කිසිම වෙලාවක තදින් අතුල්ලන්න ස්ක්‍රබ් කරන්න යන්න එපා. හරි මම මුණ හොදගෙන ආවා. මෙන්න මේ විදියට තමයි ඇස්සට අඳුරු ගතිය නැති වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති කොච්චර කියන්නේ ඔයාලට ලොකු වෙනසක් නම් බලා ගන්න බෑ. මොකද මගේ ඇස්සට අඳුරු ගතිය තිබෙත් නැහැ කොහොමත්. ඒත් බලන්න පොඩි වෙනසක් තියෙනවා. ඉතින් හිතන්න ඔයා මේකේ ගොඩක් ඇස්සට අඳුරු කෙනෙක් වුණා නම් කොච්චර රිසල්ට් එකක් මේකෙන් එනවද කියලා. මේකේ ඊළඟ ස්ටෙප් එක තමයි අපිට ඕනේ වෙනවා මේකට පිපිඤ්ඤ පෙරි දෙකක්. පිපිඤ්ඤ පෙරි දෙකක් අරගෙන ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදියට ඇස් දෙක උඩ මේ විදියට උඩ අතර හැදලා හාන්සි වෙලා ඉන්න පුළුවන්. නිදහසේම හරිද? මේකෙන් පස්සේ ඔයාට ලොකුම වෙනසක් බලා ගන්න පුළුවන්. මට ඒ වෙනස ඇත්තටම දැන් පෙන්වන්න විදියක් නැහැ. මේ කියන්නේ ගොඩක්ම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. මේ පිපිඤ්ඤ පෙති දෙකත් ඔයා ෆ්‍රිජ් එකේ තියලා චුට්ටක් වෙලා සීත කරලා ඔයා ගන්න. එතකොට ගොඩාක් ලොකු වෙනසක්. එවෙලෙම ඇස් වල තියෙන අර විඩාබර ගතිය, ඒ වගේම අර මලානික වගේ ගතිය, එතකොට ඇස් වල අර අඳුරු ගතිය සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. ඒ කියන්නේ ගොඩාක් අඳුරු කෙනෙක් නම් ටිකක් අඩු වෙනවා. එහෙම නැත්නම් ඇසට අඳුරු ගතිය සාමාන්‍ය තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇසට අඳුරු ගතිය නැති වෙලා යනවා. ඒක ඔයාලට එවෙලෙම බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. අනිවාර්යෙන් මේ ඒක කරලා අර පැක් එක දාලා අනිවාර්යෙන් පිපිඤ්ඤ පෙති දෙකක් ඇස් දෙකේ තියාගෙන ඉන්න. ඔයාට ඉතින් හරිම පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රම. මේව ගොඩාක් වියදමක් යන්නේ නැහැ. හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම රිසල්ට් එකත් ගොඩාක් වැඩි. මහා ලොකු ගණන් දීලා අයි ක්‍රීම් මේ වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ඔයාට පුළුවන් අයි පැක්ස් ගෙදර හදාගන්න. ඒවත් මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ වගේ සරල ගෙදරදීම අපිට කරගන්න පුළුවන්. අපේ කුස්සියම තියෙන බඩු වලින් කරගන්න පුළුවන්. සරල ක්‍රම වලින් අපේ මේ ඇස් වලට අඳුරු ගතිය, ඇස් වටේ අඳුරු ගතිය නැති කරගන්න පුළුවන්. ඉතින් කොච්චර ලස්සන කෙනෙක් වුණත් ඇස් වටේ අඳුරු වෙලා නම්, ඇස් වල මලානික ගතියක් වගේ තියෙනව නම්, ඒ වගේම ඇස් වල අර වයසට යාමත් එක්ක ඇති වෙන ப்ரிන්කල්ස් නිසා එයාගේ මූණෙම තියෙන ලස්සන නැති වෙලා යනවා. මම ඕන තරම් දැකලා තියෙනවා මේ වගේ අය. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම සාර්ථක විසඳුමක් තමයි මේක. ඉතින් ඔයාත් ඉතින් කරලා බලන්න. කරලා බලලා අනිවාර්යයෙන්ම මට රිසල්ට් එක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම හොඳම දේ තමයි ඔයාලට හැමදාමත් කියලා දුන්නේ කලින් වීඩියෝ වලත් එහෙමයි, දැනුත් එහෙමයි. කලින් වීඩියෝ එකේ ගොඩාක් ප්‍රතිඵල අරගෙන ගොඩාක් අය කමෙන්ට් දාලා තිබ්බා. ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාටත් ගිහිල්ලා බලන්න පුළුවන්. ගොඩාක් රිසල්ට් එකක් ගන්න පුළුවන්. හොඳ ඒක මාසයක් කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ස්ක්‍රබ් එකක්. ඒකෙත් ගොඩාක් අය කමෙන්ට් දාලා තිබ්බා. ඇත්තටම සතුටුයි කමෙන්ට් එකක් ඉද්දි. මොකද මේ ඔයාලා රිසල්ට් අරගෙන ඔයාලා ඒව කරලා බලලා ඒ වගේම ඔයාලා එකකින් රිසල්ට් අරගෙන කියලා තිබ්බ මේක ගොඩක් හොඳයි. ඔයාම ගිහිල්ලා බලන්න කොච්චර ලස්සනයි කියන්නේ. ගොඩක් හොඳ කමෙන්ට් එකකට වැටලා තිබ්බා. ඒ වගේම තමයි මේකත් කරලා බලලා අනිවාර්යෙන් මට රිසල්ට් එක කියන්න. මොකද මම හරි ආසයි ඔයාලගේ රිසල්ට් එක අහන්න. ඔයාලගේ රිසල්ට් එක තමයි මාව තව තවත් වීඩියෝ කරන්න
එළඹවන්න. ඉතින් ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් බලන්න යට තියෙන රතු පාට subscribe button එක ඔබලද මේක කරන්නේ. ඒ වගේම bell icon එක all දාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට ඉක්මනින්ම ඔයාගේ ළඟට notification එකක් මගෙන් ගෙන්න ගන්න ප්‍රයෝජනවත්. ඔයාගේ ගැටලුවකට විසඳුමක් අරගෙන තමයි මම හැමදාමත් එන්නේ. ඉතින් ඔයාලා ගොඩාක් අයට තිබ්බ ගැටලුවකට තමයි අද විසඳුමක් දුන්නේ. ඉතින් ඔයාට පුළුවන් තවත් මොනවාද තියෙන ප්‍රශ්න ඒ වගේ දේවල් මගෙන් මට කමෙන්ට් එකක් දාලා තියන්න. මොකද ගොඩාක් අය ගොඩාක් වීඩියෝ ඉල්ලුවට එක එක දේවල් වලට ඉල්ලුවට මට හරියටම තාම ඒවට සාර්ථක විසඳුමක් ලැබිලා නැත්නම් මම මේ වීඩියෝ එක ගේන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඉදිරියටත් ඔයාට වටිනා ඔයාට වැදගත් වෙන ඔයාගේ ගැටලුවකටම විසඳුමක් අරගෙන එනකන් එහෙනම් අදට ගිහින් එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔන්න මෙච්චර මාසයක් විතර වීඩියෝ ගෙනාවෙන්නේ නැති වුණාට අදින් පස්සේ නම් දිගට සතියෙන් සතිය වීඩියෝ ගේනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.